තමන්ගේ වෛද්‍ය සිහිනය සිහිනයක්ම පමණක් නොවේ යථාර්ථයක් බවට පත් කරගෙන ඒ-ලෙවල් වැඩේම සාර්ථක ලෙස ජයගත් තවත් දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් හොයාගෙන අද ඒ-ලෙවල් මෙහෙවර වයඹ වෛද්‍ය පීඨයට ආවා. තමන්ගේ උසස් පෙළ ජීවිතයේ කටුක අත්දැකීම් බිඳ දරාගෙන දහසක් වාදකමව තමන්ට ලැබුණු පළමු සහ දෙවන අවස්ථාවන් වල අමිහිරි පරාජය නොනැවතී තමන්ට ලැබුණු අවසන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන තමන්ගේ සිහිනය සාර්ථක කරගත් දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් අද අපිත් එක්ක එකතු වුණා. ඇය නමින් විදුනිකා ලියනගොඩවර්ධන. ඒ-ලෙවල් මෙහෙවර සමග එකතු වෙලා ඉන්න ආදරණීය නන්දිලා මල්ලිලා වෙනුවෙන් මේ ඇයගේ වෛද්‍ය සිහිනයේ කතාවයි. හෙලෝ මම විදුනිකා මම වයඹ යුනිවර්සිටි එකේ third year medical student කෙනෙක්. ඉතින් මේ A-level මෙහෙවර YouTube channel එකේ invite එකකට තමයි මම A-level නන්දිලා මල්ලිලාට මගේ අත්දැකීම් බෙදා ගන්න එකතු වුණේ. ඉතින් මම මුලින්ම පටන් ගන්නා O-level වලින් O-levels ගත්තහම මට තියෙන්නේ A6 B2 C එකක් C වෙන්නේ science වලට. ඉතින් සයන්ස් වලට C තියාගෙන තමයි මම A-level වලට බයෝ කරේ. බයෝ කරලා මෙඩිසින් ආවේ. ඉතින් ඒ හින්දා මම ඔයාලට O-level ගැන උපදේශයක් දෙන්නම්. O-level උයි A-levels උයි කියලා කියන්නේ දෙකක්. එතකොට O-level වලදී ලොකු ටාගට් එකක් නෑ අපිට. එතකොට අපි O-level සාමාන්‍යයෙන් කරන්නේ එක්කෝ ඒ කියන්නේ ලොකු ටාගට් එකක් තියෙන්නේ එක්කෝ පොඩි ඉස්කෝලේකින් කෙනෙක් නම් ලොකු හොඳ ඉස්කෝලේකට යන්න. නැත්තම් කියන්නේ තමන් කැමති සබ්ජෙක්ට් එක කියන්නේ සමහර සබ්ජෙක්ට් වල තියෙන රිසල්ට් එක. කියන්නේ සයන්ස් කරන්න නම් මම හිතන්නේ සයන්ස් වලට 100කට වැඩිය තියෙන්න ඕනේ. එහෙම තියෙනවනේ ආන්ගේ දේවල් හින්දා තමයි අපි අනිවාර්යෙන් O-levels කියන්නේ හොඳ රිසල්ට් එකකට යන්න ඕනේ. ඊට අමතරව අපිට ලොකු ටාගට් එකක් නැහැ. A-levels ගත්තාම එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් A-level කියලා කියන්නේ ළමයිගේ ජීවිතේ තීරණය අනාගතය තීරණය කරන දෙයක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය පවුලක ළමයිගේ කියන්නේ සාමාන්‍ය ලංකාවේ ප්‍රයිවට් මේ මෙඩිකල් ෆැකල්ටිස් උත් නෑ. ප්‍රයිවට් කියන්නේ අනිත් දේවල් උනත් කරනවා හරිම එක්ස්පෙන්සිව් ගොඩාක් තියදන් යනවා. මේ කෝස් ෆී එක එහෙම ගෙවන්නේ ඒ හින්දා සාමාන්‍ය ලංකාවේ ගොඩක් අය ගවර්න්මන්ට් ෆැකල්ටි එකට යන්න ගොඩාක් try කරනවා. එතකොට يعني අපිට සාමාන්‍ය ගවර්න්මන්ට් ඩිග්‍රියක් කරන එක තමයි ලොකුම දේ. I think ඒකට ගොඩක් තරඟ කරන්න ඕනේ. ඒ තරඟකාරී විභාගයක් තමයි A-level කියලා කියන්නේ. එතකොට A-levels වලට අපි O-level වලට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හොඳට papers කරලා ලෑස්ති වෙලා අනිත් අයත් එක්ක තරඟ කරලා තමයි අපි A-level කියන එක A-level කියන කඩේම පාස් කරගන්න ඕනේ. එතකොට O-level වලට ඔයා ලොකුවට මහන්සි වෙච්ච කෙනෙක් නෙමෙයි නා. A-levels වලට ඔයා කැමති නම් බයෝමැත්ස් හරි එහෙම ලොකු ස්ට්‍රීම් එකකින් කරන්න බය නැතුව කරන්න ඔයා කැමති නම් හොඳට මහන්සි වෙලා කරන්න. එතකොට O-levels උයි A-levels උයි කියලා කියන්නේ දෙකක්නේ. ඒ දෙකට වැඩ කරද්දී A-level වලට ගොඩක් හොඳට මහන්සි වෙන කෙනා තමයි හොඳ ප්‍රතිඵල ගන්නෙ. හොඳට මහන්සි වෙලා A-levels කරන්න. ඊළඟට මම කියනවා මම ෂයි 3ක් කරපු කෙනෙක්. එතකොට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කාලේ මම කියන්නේ දැන් හිතෙනවා අපරාධ මම ඒ කාලේ නාස්ති කරේ කියලා. කියන්නේ තර්ඩ් ෂයි තමයි මට තේරුනේ කොහොමද මම හරියට වැඩ කරන්න ඕනේ. කොහොමද මම මේ දේවල් කරගන්න ඕනේ කියන එක. එතකොට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ගත්තාම මේ දෙකේදී ෆස්ට් ෂයි එකේ මට තිබ්බේ C1යි S2ක්, සෙකන්ඩ් ෂයි එකේ මට තිබ්බේ B1යි C2ක්. ෆස්ට් ෂයි එකේදී මට යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න බැරි වුණා. සෙකන්ඩ් ෂයි එකේදී මට වෙටනරි වලට යන්න රිසල්ට් එක ඉන්නේ. වෙටනරි තමයි මම සිලෙක්ට් කරන කෝස් එක විදිහට ආවේ. හැබැයි මට ඊට පස්සේ මෙඩිසින් යන්න ඕන හින්දා මම තර්ඩ් ෂයි එක කරා. ඒතකොට ෆස්ට් ෂයි එක කියලා කියන්නේ මට වැරදිච්ච දෙයක් නෙවෙයි. යුනිවර්සිටි සිලෙක්ට් වෙලා නැහැ. සාමාන්‍යයෙන් A-level කරන්නේ යුනිවර්සිටි සිලෙක්ට් වෙන්න බලාගෙන. එතකොට මම ඒකෙදි කරේ ගොඩක් කලාවට ක්ලාස් ගියා ආවා. සමහරලාට එක ක්ලාස් එකකද කියලා ගියේ නැහැ සබ්ජෙක්ට් එකකට. ක්ලාස් 2 3කට ගියා. සමහර ක්ලාස් මාරු කරා ගොඩක්. ඒ කියන්නේ මට හරිම ක්ලාස් එක තෝරගන්න බෑ. අද මේකට යනවා ඊළඟ දවසේ තව එකකට ගිහින් බලනවා එක හරියනවද කියලා. ඒ විදිහට ක්ලාස් මාරු කර කර ගියා.
ඉතින් ඒක මම හිතනවා ලොකුවට මම කරපු වැරද්දක්. ඊට අමතරව මේ කොච්චර ක්ලාස් ගියත් මම ඒ වගේ කරපු ඒවා ආයෙ ගෙදර ඇවිල්ලා බැලුවේ නැහැ. අනිත් එක මම A level exam එකට යද්දි pass papers කරලා තිබ්බේ නෑ. මං හිතන්නේ අන්තිම අවුරුද්දේ කියන්නේ මට දැන් මං 19 නේ fresh ආයෙ කරේ. ඒතර මං 18 pass paper එක විතරයි කරලා තිබ්බේ. ඒකත් හරියට කරන්න තරම් තේරෙන්නේ අර කරලා නැති හින්දා. pass papers ගොඩාක් repeat වෙන්නේ නේ. හින්දා මේ හරියට කරලා තිබෙන්නේ නැති හින්දා ඒක මම කරපු ලොකු වැරද්දක්. ඒ හින්දා මට ලොකු රිසල්ට් එකක් ආවේ නෑ. C1 S2ක් තමයි ආවේ. ඊට පස්සේ second shy එක ගත්තාම second shy එකේදී මම සාමාන්‍යයෙන් කියන්නේ first shy එකට වඩා papers කරා. first shy මම හරියට class ටිකක් තෝරගත්තා. හැබැයි මට physics වලට එහෙම හරියට class එකක් ලොකුවට දැනෙන්නේ. يعني ෆිසික්ස් වලට මම හරියට ක්ලාස් එකක් තෝරගත්තේ මේ සෙකන්ඩ් ෂයි එකේ. හැබැයි ඒක මේ මැදින් තමයි තෝරගත්තේ. එතකොට කාලයක් ගිහිල්ලා ඉවරයි. එතකොට අර මම හිතුව ටාගට් කරපු තරම් පේපර්ස් කරන්න බැරිනවා කරා. සාමාන්‍ය පාස් පේපර්ස් චුට්ටක් කරා. මේ ඒව තමයි මම සෙකන්ඩ් ෂයි එකේ කරුව වැරදි. එතකොට තර්ඩ් ෂයි එක ගත්තාම තර්ඩ් ෂයි එක මම කොහොමද කරේ කියන්නේ තර්ඩ් ෂයි එකේදී තමයි මම හරියට ට්‍රැක් එකට වැටුනේ. ඒ කියන්නේ දැන් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ෆේල් වුණාම ගොඩක් ඒ කියන්නේ මාත් එක්ක හිටපු යාළුවෝ වෙන සබ්ජෙක්ට් කරලා එයාලා යුනිවර්සිටි සිලෙක්ට් වුණා. එතකොට මේ මම දැන් අවුරුදු ඒ කියන්නේ ෆස්ට් ෂයි එකේම ගොඩක් අය සිලෙක්ට් වුණා. ඒතකොට මම සෙකන්ඩ් ෂයි එකේත් මට බැරිුණා. එතකොට මම තාම ගෙදර ඉන්නේ. එතකොට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරන්න කියන්නේ මම එතකොට සාමාන්‍යයෙන් අපි ෆස්ට් ෂයි කරන්නේ අවුරුදු 2ක් ඉස්කෝලේ ගිහිල්ලානේ. සෙකන්ඩ් ෂයි එකට යද්දි අවුරුදු 3ක් 4ක් විතර වෙනවා. එතකොට ඒ කාලෙම මට يعني මම ගොඩාක් නිකම්ම ඉඳලා වගේ ඊට පස්සේ ගොඩාක් සල්ලි වියදම් කරලා ඔය දේවල් හින්දා කියන්නේ දැන් අම්මලත් බලන් ඉනවා. කියන්නේ අම්මලා කරන්නත් කියනවා. හැබැයි අම්මලාට දෙන්න සල්ලිත් නෑ මෙච්චර කල්. කියන්නේ ගෙදර තවයි ඉගෙන ගන්නවා. එතකොට ඔය වගේ කියන්නේ ගොඩක් එතකොට මෙන්ටලි වැටෙනවා. මොකද්ද ඊළඟට කරන්නේ අනික දැන් මම ගත්තාම මට කෝස් එකකට ඇවිල්ලා තියෙන. එතකොට ඇවිල්ලා තියෙද්දි මම මේකට යන්නේ නැතුව ආයෙ A level කරනවා නම් මම අනිවාර්යෙන් කරන්න ඕනේ මෙඩිසින් යන්න බලන්න. මොකද වෙටනරි වලට වඩා උඩින් තිබ්බේ එතකොට ඩෙන්ටල් මෙඩිසින් විතරයි. එතකොට මම කරනවා නම් ආයෙ කරන්න ඕනේ හොඳටම මෙඩිසින් යන්න බලාගෙන. එතකොට ඔය වගේ දේවල් හින්දා ඒ කියන්නේ අර තර්ඩ් ෂයි කරනවා කියන එක කටේ හිතනවා තරම් ලේසි දෙයක් නෙමෙයි. ගෙදර ආර්ථික පසුබිම ගැන හිතන්න ඕනේ. හරියට ක්ලාස් තෝරගන්න ඕනේ. හරියට මහන්සි වෙන්න ඕනේ. ඒකන් කරනවා නම් හරියටම කරන්න. අපරාධ නිකන් ආයේ දැන් මම තර්ඩ් ෂයි එක කරද්දි මම හිතන්න ඕනේ මට සෙකන්ඩ් ෂයි එකට වඩා අඩු රිසල්ට් එකක් ආයේ තර්ඩ් ෂයි කරලා වුත් වැඩකුත් නැහනේ. මට සෙකන්ඩ් ෂයි වගේම රිසල්ට් එකක් ආය આવුත් වැඩකුත් නැහැ. මොකද මට නිකන් ඒ කෝස් එකටම යන්න තව අවුරුද්දක් කාලය කැප කරන්න ඕනේ නැහැ නේ. හින්දා ඒ වගේ හේතු හින්දා මේ ගොඩාක් හිතලා තමයි මම තර්ඩ් ෂයි එක කරන්න ගත්තේ. එතකොට තර්ඩ් ෂයි එක කරන අතරතුර ඒ කියන්නේ අර දැන් ලංකාවේ ගොඩාක් පරක් වෙලානේ යුනිවර්සිටි සිලෙක්ට් වෙන්නේ. එහෙනම් තර්ඩ් ෂයි එක කරන අතරතුරේදී තමයි මේ මම හිතන්නේ මට වෙටනරි සිලෙක්ට් ඒ කියන්නේ වෙට් සෙකන්ඩ් ෂයි රිසල්ට් එකට පළවෙනියටම මට ආවේ. මම තාපේ ඒ කියන්නේ ඒ කාලේ මම ආසන වෙලා හිටිය අර රේඩියෝලොජි ඒ වගේ එකක්. විකිරණ මොකක් හරි එහෙම එකක් තිබ්බා. ඒක රස වෙලා තිබ්බා. ඒක තමයි මම උඩින් දැම්මේ. ඒතකොට මට ඒක ආවා. උඩින්ම දැම්ම කියන්නේ අර ෆාමසි, බයෝ සයන්ස් ඒවා අතෑරලා අරක තමයි මේ මෙඩිසින්, ඩෙන්ටල්, වෙටනරි ළඟට මම දැම්මේ. එතකොට මට ඒක තමයි මුලින්ම ආවේ. ඊපස්සේ ඒකට කියන්නේ ගෙදර හරි යන්න එපා කිව්වා. ඒ කියන්නේ ගෑල් ළමයට ඒක හරියන්නේ නැහැ. එහෙම ප්‍රශ්න දිනුනේ. හින්දා ඒක මම කමක් නැහැ කියලා අතෑරියා. හැබැයි මම A level කරන අතරතුරේදී ක්ලාස් යන අතරතුරේදී තමයි මම වෙටනරි සිලෙක්ට් වුණා කියලා ආවේ. එතකොට මට ඒකට ගොඩාක් යන්න ආස හිතුණා. මේ ජනේ මම يعني යුනිවර්සිටි එකේ පේරාදෙනියේ ඒකට වැඩි ළමයි යන්නේ. මම ගොඩක් අර සතුන්ට ආදරේ අපේ ගෙදර බල්ලහින් ගොඩ ඉන්නවා. එතකොට වෙටනරි යන්න මම ආසාව තියෙද්දිත් අම්මලා කිව්වා දැන් අපරාධනේ A level වලට يعني ඇප්ලයි කරලා මේ ආයෙ ක්ලාස් උත් ගිහිල්ලා නතර කරන්න ඔයාට කරවන්න පුළුවන් වෙයි මේ ඊළඟ පාර කරත් කියලා. ඊට පස්සේ දැන් අම්මලා එහෙම කිව්වට සමහර අය ආයෙ කියනවා
ඕ ගැන පේරදිනේ වගේ කැම්පස් එකට ඇවිල්ලත් ඇයි ආයේ යන්නේ නැත්තේ? ඇයි ඔයා මේ ආයේ එලවල් කරන්නේ? අපරාධිනේ නිකන් කාලේ වයසට යනවා. වයසට ගිහිල්ලා කියන්නේ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. වයසට ගියොත් ඔහොම කියලා තව කට්ටියක් කියනවා. එතකොට මම දැන් තෝරගන්න ඕනේ මම මොකද කරන්නේ කියලා. එතකොට මම තර්ඩ් ෂයි එක කරද්දි කමක් නැහැ කොහොම හරි කරනවා. කොහොමද හොඳ යුනිවර්සිටි එකක මෙඩිසින් කරන්නම යනවා කියන එකේ ඉඳන් කරන්න ගත්තා. හැබැයි කරන්න ගද්දී දැන් මට කියන්නේ අර ඒ කාලේ කොරෝනාත් ඇවිල්ලා අනම්මනම් වෙලා කොහොම හරි 19 20 21 මම තර්ඩ් ෂයි කරන්න ඕනේ. 21 තිබ්බ එක්සෑම් එක 22ටත් කල් ගියා. එතකොට දැන් මම ඕලෙවල් කරේ 2016. එතකොට 16 කියන්නේ 16 අන්තිම දෙසැම්බර් වල ඉඳන්ම මම ක්ලාස් යන්න පටන් ගත්තා. එතකොට 17 18 19 20 21 22. එතකොට දැන් මම අවුරුදු 6ක් කේලවල් කරන ගමන් ඉන්නේ. මටත් මේක අර කියන්නේ දරා ගන්න අමාරුයි අවුරුදු 6ක් එකේම එල්ලිලා ඉන්න එක. මොකද මේ දැන් මේ වෙද්දී මගේ යාළුවෝ හැමෝම වෙන ඒවට ගිහින් දැන් ඒ ලෙවල් කල් ගියපු හින්දා සෙකන්ඩ් ෂයි රිසල්ට් වලටත් කට්ටිය ගොඩක් ඒවට ගියා. ඒතකොට එතනිනුත් යාළුවා හැරෙනා තර්ඩ් ෂයි එක වෙද්දි ඉතුරුනේ හරිම ෂූටි දෙනයි. ඒතකොට තර්ඩ් ෂයි වෙද්දි මම ක්ලාස් යන්න මට කියන්නේ ක්ලාස් යන යාළුවෝ හිටියේ නැහැ. මොකද අර කොරෝනා එකත් එක්ක ඒ ලෙවල් කල් ගියපු කෙන් ගොඩක් අය එක ඒවට ගියා. නැත්තම් සාමාන්‍ය තර්ඩ් ෂයි කරද්දි චුට්ට දෙනෙක් හරි ඉන්නවා. දැන් තර්ඩ් ෂයි ක්ලාස් යද්දි ක්ලාස් වල වැඩි කට්ටිය නැහැ. හින්දා ක්ලාස් යන එකත් අතහැරියම දවසක් දෙකක් ගිහින් බැලුවා හරියන්නේ නැහැ. එහෙම ඉන්න අමාරුයි ඉතින්. ඒ හින්දා කියන්නේ දැන් රිවිෂන් අපි යන්නේ රිවිෂන් යද්දි උදේ ඉඳන් හවස වෙනකන් රිවිෂන් ඉන්නවා. එහෙම එක්ක මට දැන් තනියම ගිහිල්ලා ඉන්න බෑ. ඊට පස්සේ මම ගෙදර නතර වුණා. ගෙදර නතර වෙලා ඔන්ලයින් ක්ලාසස් වලට යනවා කියලා තීරණය කරා. ඔන්ලයින් රිවිෂන් ගියේ නෑ. කියන්නේ ඔන්ලයින් රිවිෂන් කියන්නේ මට දැන් මම අවුරුදු ගානක් ඉගෙන ගත්ත එකම සර්ලා ටිකකින් එතකොට මට එයාලගේ තියරි අරගෙන වෙන අයගේ තියරි ආයෙ හලුවට දාගන්න බෑ. එතකොට මේ කියන්නේ දැන් මම කෙමිස්ට්‍රි ක්ලාස් ගියපුවා ගිහින් තියරි නෝට් එක හරිම පොඩි. ඕනනම් 400 CR පොතක් තරම්වත් නැහැ ඔක්කොම මුළු නෝට් එක. ඕනනම් 200 පොතක් ෆුල් වගේ ඉන්න තමයි මම නෝට් එක ගන්නේ. මම අර පිටුව ඔහම දෙකට නම්මලා හැම පොඩියට තමයි නෝට් ගහගෙන හිටියේ. එතකොට මේ පාඩම් ගන්න හරිම පොඩ්ඩයි තියෙන. දැන් අනිත් ඒ වගේ ගියාම ඒසල ටියුට් ගොඩ හැම පාඩමකටම ටියුට් එක දෙනවා. මට ඒව හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ එතකොට මට නිකන් අර සබ්ජෙක්ට් එක තව ලොකු වෙලා දැනෙනවා. එහෙම මම මාස තව චූටි කරලා කොහොම හරි අන්තිමේ එක්සෑම් එකට කලින් දවසේ මුළු සිලබස් එකම මට එකපාර බලලා යන්න පුළුවන් නෝට් එකක් තියෙන තරම තමයි මම ආස වෙලා හිටියේ. එතකොට රිවිෂන් ක්ලාස් යන එක මට හරි ගියේ නෑ ඔන්ලයින් වෙන අයගේ. එතකොට මම කරේ මම අරව පාඩම් කරනකම වෙන සර්ලගේ පේපර් ක්ලාස් ගියා. ඒ කියන්නේ ගොඩක් අය කියන දේ තමයි දැන් මාකේ දිස්ත්‍රික්ක එක අනුරාධපුරනේ. එතකොට ගොඩක් අය කියනවා කොළඹ ක්ලාස් කරන සර්ලගේ පේපර්ස් කරන එක හොඳයි. එයාලගේ ගෙසින් හොඳයි. හොඳට ගෙස් කරලා දෙනවා. ඔහොම කියන එක කියන්නේ මම අහලා තිබ්බ දෙයක්. ඒ කියන්නේ අපේ අයියලා හැම ඉන්නවා කොළඹ හිටියේ. එතකොට එයාලා මේ ෆස්ට් ෂයි මෙඩිසින් හැම ගියේ. එතකොට එයාලා කියනවා අර සර්ලා හොඳට ගෙස් කරලා දෙනවා කියලා. ඒ හින්දා මම තෝරගත්තා එහෙම කොළඹවට ක්ලාස් කරන සර්ලගේ මේ පේපර් ක්ලාස් වලට යන්න ඔන්ලයින්. ඒ කියන්නේ ඒ කාලෙන් තමයි ඒක පටන් ගත්තේ. එතකොට ඒක මට ලොකු වාසියක් වුණා. මම ඊට පස්සේ ඔන්ලයින් පේපර් ඒ කියන්නේ සර් පේපර් එක දානවා. අදවන මම කියන්නේ මගේ වගකීමක් තියෙනවා මම ටයිම් එක තියලා ලියන එක. ඒ කියන්නේ මම ටයිම් එක තියන්න නැතුව දවස් ගානක් පේපර් එක කරනවා නම් එහෙම ක්ලාස් ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් මගේ ඔළුව හදාගෙන තියෙනවා මම මේක කොහොම හරි කරනවා කියන එක. ඒතකොට මම ටයිම් එක තියලා මට පුළුවන් තරම ලියලා ඒක PDF කරලා ඒ ක්ලාස් එකේ වෙබ්සයිට් හරි මොකක් හරි තිබ්බා. ඒකට අප්ලෝඩ් කරාම එයාලා ඊළඟ සතියේදී ඒක බලලා මාක්ස් එවනවා. ඊට පස්සේ සර් වෙනම එක මේ ඩිස්කස් කරනවා. කරලා ඒකට මාකින් එකක් දානවා. නැත්නම් ඩිස්කස් කරන වීඩියෝ එකක් දානවා. සමහරවිට දැන් වීඩියෝ එක බලන එක සමහර ළමයෙක්ට ඒක සෙක් නැති වෙන්න පුළුවන්. මට නම් ඒක හොඳයි. ඒ කියන්නේ මට يعني නවත්ත මේක කියන්නේ තේරුණා නැත්නම් ආයෙ පාරක් එහෙම බලන්න පුළුවන්. එතකොට එහෙම තමයි මම තර්ඩ් ෂයි එකේ තනියම තමයි ගොඩක් වෙලාවට වැඩ කරේ. ඒ කියන්නේ කවුරුත් මාව බලන් හිටියේ නැහැ. ක්ලාස් එකේ සර්ලා හිටියේ නැහැ මේක කරනවා. ඉස්කෝලේ සර්ලා මැඩම්ලා හිටියේ නැහැ. ඔයා වැඩ කරනවද කියන එක බලන්න. ඊට පස්සේ ඒකේ දැන්
කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකට තමයි මම ඔහොම කරේ. බයොලොජි වලට එහෙමවත් ක්ලාස් එකකට ගියේ නෑ. බයොලොජි වලට මම කරේ මම ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ගියපු සර්ගෙම නෝට් ටික තිබ්බා. ඒ ටිකත් කියන්නේ ඒක එයාගේ පේපර්ස් එහෙම තමයි මම නිතරම කරේ. මොකද මේ 19 කියලා කියන්නේ අපිට නිව් සිලබස් අලුත් වුණ අවුරුද්ද. එතකොට කාලයක් අපිට පරණ සිලබස් ඉගෙනනවා. මොකද අර මේ ඒ කාලේ හරියට මාරු වෙනවා සිලබස් එක. අධ්‍යයනය කරන්නේ රිසෝස් බුක් එක විදිහට අනිත් ඒවා. ඔහොම වෙලා කොහොම හරි හරියට රිසෝස් බුක් එකක් ආවනේ. ඊට පස්සේ මම ඒක විතරයි පාඩම් කරන්න ගත්තේ. මේ ඒ දවස්වල එක එක සර්ලක එක එක නෝට් එක එක විදිහට සමහර අයගේ පරණ සිලබස් කැලේ තියෙනවා. සමහර අයගේ මේ හරියට ඒ කියන්නේ පරණ එක විතරමයි ගන්නන්නේ. එතකොට හරියට සිලබස් එක මට තෝරගන්න බැරි නිසා මම කරේ මේ රිසෝස් බුක් එක ගත්තා. ඒක print out අරගෙන ඒකෙන් තමයි මම පාඩම් කරේ. ඒක highlight කර ඒකේ short note හද තමයි පාඩම් කරේ. එතකොට මම biology වලට වැඩ කරපු විදිහ ගත්තාම ඒකෙදි මම පොඩි කැලක් පාඩම් කරනවා. මේකේ short note එක හදලා මම බිත්තිය ගහ ගන්නවා. එතකොට මට ඒක පේන්න ඕම තියෙනවා. ඊට පස්සේ මම ඒකට නම් ගොඩක්ම කරේ මොඩල් පේපර්ස්. මොකද පාස් පේපර්ස් කරන්න තිබ්බේ නෑ. 19 වෙනි පළවෙනි නිව් සිලබස් පේපර් එක ආවේ. දැන් නම් මේ වෙද්දි 19 20 21 22 23 24ක් තියෙනවා. දැන් පේපර්ස් 6ක් තියෙනවා. පාස් පේපර්ස් 6 අරගෙන මේ හොඳට ඒකෙන් බලන්න යාළ මොනවද අහලා තියෙන්නේ. මොන පාඩම් වලින්ද වැඩිපුර හරියක් අහලා තියෙන්නේ. එහෙම කියලා ගෙස් කරන්න පුළුවන්. මොකද මේ කියන්නේ ඒ බයොලොජි වල තියෙනවා වැඩිපුරම වෙන පාඩම් ශාකයේ සත්වයන් තමයි වැඩිපුර එන්නේ. එතකොට ඒකට තමයි ලොකුවට ફોකස් කරන්න ඕනේ. එතකොට මම වැඩ කරේ මේ විදිහට මේ බයොලොජි මොඩල් පේපර්ස් තමයි මම ගත්තේ. ඒ මොඩල් කියන්නේ ස්කූල් පේපර්ස්, පළාත් පේපර්ස් එහෙම තිබ්බනේ. ඒ ටික තමයි ගත්තේ කොළඹ නෝර එහෙම ගම්පහ ස්කූල් පේපර්ස් ටික අරගෙන පළාත් පේපර්ස් උත් අරගෙන ඒව තමයි මම කරේ. ඊට පස්සේ මම හොඳ වැඩක් කරා එක්සෑම් එකට යන්න කලින්. ඒ කියන්නේ මට ටිකක් බයොලොජි අමාරු කියන්නේ මම නිකන් කටපාඩම් කරන්න අමාරුයි. එතකොට මේ මම කරේ ඔහොම පේපර්ස් ටික ගත්ත පේපර්ස් ටික තියලා ඒ වගේ එක එක පාඩමෙන් දැන් හිතනවා ශාකයෙන් අහලා තියෙන මොනවද එසේ සත්වයෙන් අහලා තියෙන මොනවද එසේ ඔහොම හැම පාඩමකින්ම එසේ අහලා තියෙන මොනවද කියලා ගත්තා. එතකොට මම එසේ වලට ලෑස්ති වුණේ ඒ එසේ ටික තමයි මම ලිව්වේ. එතකොට මට එක පාඩමක අහන්න පුළුවන් එසේ ටික ඔහොම හැම එකෙම තියෙනවා. ඊට පස්සේ ඒ ටික ලියලා මම එකතු කරගත්තා. එකතු කරගෙන ඒව තමයි එක්සෑම් එකට යන කලින් බලලා ගියේ. ඒක හොඳ ට්‍රික් එකක් වුණා. ඒ කියන්නේ මම එක්සෑම් එකට ගිහින් ලියද්දි මම ඒකේ තිබ්බ එසේ වලින් භාගෙටත් වඩා මට මතක නැහැ ලියන්න තිබ්බ ගාන 3ක් හරි 4ක්ද කොහෙද නේද එසේ ලියන්න මට මතක නැහැ ලියන්න තිබ්බ ගාන. කොහොම හරි 4න් දැන් 4ක් නම් ලියන්න තිබ්බේ 4න් 3ක් විතරටම මම ලෑස්ති වෙලා ගියපේවා. එකක් විතරයි මම ලෑස්ති වෙලා ගියේ නැත්නම් ඒකත් මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් කවර් වෙලා තිබ්බේ. ඒතර මට ඒක කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට තමයි මේ මම තර්ඩ් ෂයිකේ වැඩ කරේ. ඉතින් ඒ ලෝකෙන් නංගිලා මල්ලාට කියන්න තියෙන්නේ O level result එකේ A level කරන් ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට උනන්දු, ඔයාට ආසාව ඔයාට හොඳට කැප වෙන්න පුළුවන් නම් A level කරගන්න පුළුවන්. ඕන ස්ට්‍රීම් එකේ ගොඩක්ම බයෝමැත්ස් කරන්න අයිඩි කියන්න තියෙන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. නිදි මරාගෙන මහන්සි වෙන එක නෙමෙයි මම කියන්නේ කරන වෙලාවේ හරියට කරගන්න ඕනේ. ඒ අවුරුදු දෙක ඔයා හරියට කැප කරොත් ඔයාට ෆස්ට් ෂයි එකෙන් කරගන්න පුළුවන්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වලට යන්න ඕනේ නැහැ. අපරාධ ඒ කාලේ කියන්නේ හරියටම ෆස්ට් ෂයි එකේ ට්‍රැක් එකට වැටෙන්න. එතකොට ආයෙ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි එකක් කරන්න ඕනේ. ඒ තරම් අමාරු නෑ. ගොඩක් ළමයි හරියට ට්‍රැක් එකට වැටෙන්නේ නැති හින්දා තමයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න වෙන්නේ. මට කරන්න ඕනේ නම් ඒ හින්දා මම හරියට මේ ફોකස් කරලා කරේ නෑ ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ ටිකක් කරා. එහෙන් තමයි මට ආයෙසරයක් කරන්න ඕනුනේ. ඉතින් හරියට හරි ක්ලාස් තෝරගෙන ඔයාගේ උනන්දුවෙන් ඔයාගේ කැපවීමෙන් වැඩ කරලා A level හොඳට කරගන්න. ඉතින් ඔයාගේ අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳට A level කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.